හරි අපි අද මේ වාක්‍ය රටාවෙන් පුතේ ඉගෙන ගන්න යන්නේ මොනවා හරි දෙයක් කරන්නේ මොකටද කියලා අහන්න. හරි? ඇයි මම මේක කරන්නේ? right? එතකොට ඔයාලා why should I කියලා දාලා වාක්‍ය නිර්මාණය කරන්න තියෙන්නේ. මම මොකටද ඔයාට ගහන්නේ? Why should I hit you? මම මොකටද පාඩම් කරන්නේ? Why should I learn? right? මම මොකටද ඇයට ආදරය කරන්නේ? Why should I love her? right? මම මොකටද උඩ පාන්නේ? Why should I jump? හරි මං ඇයි මේ තරඟයට ක්‍රීඩා කරන්නේ? Why should I play for this match? ඔය විදිහට උදාහරණ ඕන තරම් ගලප ගන්න පුළුවන්. අපි මේකේ ස්ට්‍රක්චර් එක බලමු කොහොමද හැදෙන්නේ කියලා. Why should ගන්න මුලට ඊට පස්සේ සාමාන්‍ය පරිදි ක්‍රියා සාමාන්‍ය පරිදි වාක්‍යයක් එන්න දෙන්නේ. subject verb object rest කියන වාක්‍යයක්. කර්තෘ පදේ ක්‍රියාපදේ කර්මපදේ වාක්‍ය ඉදිරි කොටස දාලා සාමාන්‍ය වාක්‍යයකට ඉස්සරහට why should දාන්න එච්චරයි තියෙන්නේ. උදාහරණයක් විදිහට මම ඔයාට බයිනවා කියන්නේ I blame you නේ. I කියන්නේ මමනේ. blame කියන්නේ බයිනවා. you කියන්නේ වානේ I blame you. මම ඔයාට බයිනවා. මම ඔයාට මොකටද බයින්නේ කියලා අහන්න why should ඉස්සරහට ගේන්න. why should I blame you? මම ඔයාට මොකටද බයින්නේ? we invite them. අපි ඔවුන්ට ආරාධනා කරනවා. we අපි invite ආරාධනා කරනවා them ඔවුන්ට. අපි ඔවුන්ට ආරාධනා කරනවා. අපි ඔවුන්ට ආරාධනා කරන්නේ ඇයි? අපි මොකටද ඔවුන්ට ආරාධනා කරන්නේ? එහෙම අහනවනේ ඔයාලා. දැන් මොකක් හරි වෙඩින් එකක් එහෙම ගන්නවා පවුලේ කට්ටියත් එක්ක පවුලේ තරහකාරයෙක් ඉන්නවා එයාට ආරාධනා කරන්න යනවා එතකොට මාමා හරි නැන්දාරි යනවා මොකටද අපි ඔවුන්ට ආරාධනා කරන්නේ එහම ආනවනේ හරි එතකොට කොහොමද අහන්නේ why should we invite them right I care you මේ සාමාන්‍ය වාක්‍යයක් තියෙන ඉස්සර why should දාලා තියෙනවා එච්චරයි හරි I care you මම ඔයාව පරිස්සම් කරනවා මම ඔයාව මොකටද පරිස්සම් කරන්නේ why should I care you හරි එතකොට දැන් සාමාන්‍යයෙන් ඔයාට ඒක ගර්ල්ෆ්‍රෙන්ඩ් එකෙන් අහන්න පුළුවන්. හරි මේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ගෙන් මේ අහන්න පුළුවන් මම මොකටද ඇයව ආරක්ෂා කරන්නේ මම මොකටද ඇයව පරීක්ෂා කරන්නේ මට ඔයා ඉන්නවනේ. හරි ඒ වගේ අවස්ථා. හරි. ඒතර I tell you lies. I tell you lies කියන්නේ මම බොරු කියනවා ඔයාට. මම tell කියනවා you ඔබ lies බොරු. I tell you lies මම ඔබට බොරු කියනවා. හරි. එතකොට මම මොකටද ඔයාට බොරු කියන්නේ? ඔයා මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් නේ. Why should I tell you lies? You are my girlfriend. ඔන්න අවස්ථාව පුතේ හරි. එතකොට he call you ඔයාට කතා කරනවා. මොකටද එයා ඔයාට කතා කරන්නේ? Why should he call you? right? ඔන්න පුතේ අපි උදාහරණ කීපයක් අපි එන ඉගෙන ගත්තා. හරි? why should දාලා ඔයා මෙන්න මේ විදිහට වාක්‍ය ගොඩනගා ගන්න පුළුවන්. හරි? ලංකාවේ හොඳම වැඩපිළිවෙල සහිත ස්මාර්ට් පරපුරේ නෙක්ස්ට් ලෙවල් ඉංග්‍රීසි පන්තිය තිලින මල්වාන